මේ ජපානයේ වෛරල් වුණු කොරියාවේ ට්‍රෙල්ලක් වෙලා තියෙන ජැපනීස් චීස් කේක් එක මාත් ඔන්න හදලා බැලුවා. මේක හදන්න ඕන වෙන්නේ යෝගට් බිස්කට් ඔය දෙක විතරයි. හැබැයි ඉතින් ඔන්න ග්‍රීක් යෝගට් නම් වඩාත් හොඳයි. මේක හදන්න වැඩි දෙයක් නෑ. යෝගට් එකට මේ වගේ බිස්කට් ටික ඇතුලේ දාගන්න තමයි තියෙන්නේ. මෙහි ඉන්න කෙනෙක් මේක හදනවා නම් මෙන්න මේ ග්‍රීක් යෝගට් එකෙන් හදලා බලන්න. මේක කොරියාවේ තියෙන රසම හොඳම ග්‍රීක් යෝගට් වලින් එකක්. මෙන්න මේ කොකනට් බිස්කට් එක දැම්මම තමයිලු මේක ගොඩක් රස. අනිත් වීඩියෝ එකෙන් මේ බිස්කට් දැම්මම කොහොමද රස කියලා බලමු. ඔන්න හදලත් ඉවරයි. හැබැයි ඔන්න හදපු ගමන් කන්න බෑ. ශීතකරණේ පැය 7ක්වත් තියලා තමයි කන්න පුළුවන්. මම නම් දවසක් විතර තිබ්බා. මේ දවසකට පස්සේ මම හිතුවේ නෑ මේක මෙච්චර රස වෙයි කියලා. ආරම රසයි. මට රස වුණාට ඔයාට රස කොහොමද දන්නේ. ඇත්තම කියනවා නම් මේකේ චීස් කේක් රසක් නෑ නැහැ. මේක තියෙන්නේ වෙනම රසක්. හැබැයි රසයි පේනවනේ මගේ කෑමෙන්ම. එහෙනම් ඔයාලා